බලාපොරොත්තු වෙන විදිහට අපේ අලුත් වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මොනවා ගැනද කියලා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රෑන්ඩ් කිහිපයක ෂැම්පූස් වර්ග ගැන. ඉතින් ඔයාගේ හෙල්ත් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඔයාගේ ස්කින් එකේ එහෙම නැත්නම් ඔයාගේ ස්කැල්ප් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ෂැම්පූ වල ඉන්ග්‍රීඩියන්ට්ස් අනුව ඔයාලට හොඳ ෂැම්පූ එකක් තෝරගන්න. ෂැම්පූ එකක් ගත්තාම අපි ඒක පාවිච්චි කරලා විනාඩි 2-3කින් හොදලා හරිනවා. ඉතින් මේ ෂැම්පූ එක තියෙන්න ඕනේ ප්‍රධානම ගතිගුණය තමයි මේකේ තියෙන මේ ingredients ගොඩාක් හොඳ. එහෙම නැත්නම් ගොඩාක් powerful ingredients වෙන්න ඕනේ. එහෙම නැත්නම් mild ingredients තිබ්බොත් එහෙම ඒකෙන් ඔයාලට කිසිම වාසියක් එහෙම නැත්නම් කිසිම effect එකක් වෙන්නේ නැහැ. ඉතින් වැඩි විස්තර නැතුව අපි මොකද වීඩියෝ මුලින්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන ෂැම්පූ එක තමයි Mama Earth brand එකේ එන onion shampoo එක ගැන. ඉතින් අපි හැමෝම අහලා තියෙනවා onion කියන දේ. එහෙම නැත්නම් මේ ලුණු කියන දේවල සල්ෆර් අඩංගු හින්දා ඒක හිසකෙස් වැවෙන්න ගොඩක් හොඳයි කියලා. ඒ වුණාට කිසිම scientific evidence based research එකකින් මේක සනාථ කරලා නැහැ. සල්ෆර් හොඳයි. එහෙම නැත්නම් මේ onion හොඳයි අපේ හිසකෙස් වැවෙන්න කියලා. ඉතින් මේකේ තියෙන ingredients අනුව ඒ වගේම මේකේ budget එක අනුව මම මේක rank කරනවා 7 out of 10. ඉතින් මේ ෂැම්පූ එක ඇත්තටම ගොඩක් හොඳ ෂැම්පූ එකක්. mild ෂැම්පූ එකක්, fragrance free ෂැම්පූ එකක්. ඒ වගේම මේකේ onion seed extract එක තියෙනවා කියලා සඳහන්. අමතරව මේකේ panthenol තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ panthenol වලින් මොකද කරන්නේ? මේක ඔයාගේ hair fall එක reduce කරනවා වගේම මේක ඔයාගේ skin එකේ මොකක් හරි irritate එකක් වෙනවා නම් ඒකත් වළක්වන්න මේ panthenol කියන එක ඔයාලට උදව් වෙනවා. ඉතින් මේකට ඇයි මම 7 out of 10 දීලා තියෙන්නේ. ඉතින් ලකුණු 3 ඇයි මේකට හම්බෙලා නැත්තේ. මේකේ තියෙනවා සමහර fragrance. ඔයාලා ෂැම්පූ එක පාවිච්චි කරනවා නම් ඔයාලා දන්නවා ඒකේ තියෙනවා සමහර සුවඳවල්. ඉතින් මේ fragrance එක හින්දා ඒ වගේම මේකේ තියෙන. ඉතින් මේ ෂැම්පූ එකේ තියෙනවා synthetic condition agents. හරියට polyquantin නම් වගේ. ඉතින් මේ agent වලින් ඔයාගේ scalp එක irritate කරනවා වගේම ඒක ගොඩක් sensitive scalp එකට බලපාන. ඒ හින්දා මම මේකට දෙනවා 10 ලකුණු 7ක්. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන එක තමයි Dove එකේ එන anti hair fall shampoo එක. ඉතින් මම මේක රේට් කරන්න බලාපොරොත්තු වෙනවා 7 out of 10. ඒ වගේම මේකේ තියෙන glycerin වලින් අමතර hydration එකකුත් ලබා දෙනවා. ඊට අමතරව මේකේ තියෙන ingredients තමයි sunflower oil, ඊට අමතරව තියෙනවා hydrolyzed protein වගේ දේවල්. ඉතින් මේ හැම එකකින්ම ඔයාගේ health එකට benefits තමයි හම්බෙන්නේ. හැබැයි මේකේ DEA dodecyl benzenic sulfonate කියන දේ. ඉතින් මේක ඔයාගේ scalp එකට හොඳ hydrating එකක් ලබා දෙනවා වගේම මේක strong detergent එකක්. ඉතින් මේ strong detergent එක ඔයා එළියට ගියොත් එහෙම නැත්නම් මේක වාතයට exposure වුණාට පස්සේ මේකෙන් ඇතිවෙන සමහර සංඝටක හින්දා ඔයාගේ scalp එකකින් irritate වෙන්න පුළුවන්. ඒ වගේම shampoo bottle එකක් ගොඩක් කාලයක් ඕපන් කරලා තිබ්බොත් පාවිච්චි නොකර අන්න ඒ වගේ දේවල් වලිනුත් ස්කැල්ප් එක ඉරිටේට්. ඉතින් මේකේන ලිනනෝල් කියන සංයෝගය හින්දා ඒක නැචරලි අපේ hair එකට fragrance එකක් ලබා දෙනවා. ඉතින් මේ fragrance එකට අමතරව මේක අර මං කිව්වා වගේ එළියට ගියාම මෙතනින් මේක oxidize වෙන හින්දා scalp එක irritate වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව oil shampoo එක හරියට වහලා ගොඩක් කාලයක් පාවිච්චි කරොත් මේක ඔයාලට උදව් වෙනවා scalp එකේ health එක වගේම hair එකේ health එක පවත්ව ගන්න. මම කතා කරන්න යන්නේ ගොඩක් famous shampoo එකක් ගැන. Head and Shoulder shampoo එක. ඉතින් මේකට මම දෙනවා 7 out of 10. ඉතින් මේක ගොඩක් available shampoo එකක්. ඉතින් මේකේ තියෙන paracetamol, olamine වගේ දේවල් හින්දා මේක anti fungal agent එකක් වෙනවා. ඔයාගේ scalp එකේ dandruff වගේ තියෙනවා නම් මේක ගොඩාක් හොඳයි. ඉතින් මේකේ තියෙන dimethanol වගේ ඔයාගේ scalp එකට වගේම ඔයාගේ hair එකට අමතර softness එකක් ලබා දෙනවා. ඉතින් hair smooth එකටත් මෙන්න මේ dimethanol කියන සංයෝගය ගොඩාක් හොඳයි. ඉතින් මේකේ තියෙන negative point එක තමයි මේකේ linalool කියන සංයෝගය මගින් අමතර fragrance එකක් ලබා. ඉතින් මම කතා කරන්නේ ඊළඟට Tresemme brand එකේ මෙන්න මේ shampoo එක ගැන. ඉතින් මේකේ ගොඩක් argan oil තියෙනවා, hydrolyzed keratin තියෙනවා. ඒ වගේම මේවා ඔයාගේ hair එකේ hydration එකටත් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම hair එකේ shine එකට, hair එකට අලුත් shine එකක් ලබා දෙන්නත් මෙන්න මේක වැදගත් වෙනවා. ඒ වගේම protein repair කරන්නත් මෙන්න මේ සංයෝග වැදගත්. Gor hydroxy propylene triamino chloride කියන සංයෝගය මගින් ඔයාගේ
කොන්නට ජෙන්ටල් කන්ඩිෂනින් ගතියක් ලබා දෙනවා වගේම ඔයාගේ කොන්නේ තියෙන ෆ්‍රිසිනස් එක අඩු කරනවා. ඉතින් ඔයාලට ෆ්‍රිසි හැර් එකක් තියෙනවා නම් මොන දේ කළත් ඒක අඩු වෙන්නේ නැත්නම් ඔයාලට ගැලපෙන්නේ මෙන්න මේ වගේ ෂැම්පූ එකක්. ඉතින් මේකට මම ලබා දෙන්නේ 8 out of 10. ඇයි මම මේකට 8 out of 10 ලබා දෙන්නේ මෙච්චර හොඳ ෂැම්පූ එකක් නම්? හැබැයි මේකේ තියෙන මේ DMDM හයිඩ්‍රැන්ටෝනින් කියන සංයෝගය ඒක ෆෝමැල්ඩිහයිඩ් එක. ඊළඟට අපි කතා කරන්න යන්නේ සබාමෙඩ් බ්‍රෑන්ඩ් එකේ එන everyday shampoo එක ගැන. මේකට මම ලබා දෙනවා 9 out of 10. මේකේ තියෙන මයිනස් පොයින්ට් එක තමයි මේක සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් එක්ස්පෙන්සිව් shampoo. හැබැයි මේ ෂැම්පූ එක paraben free, SLS free, no harsh any preservative තියෙන හොඳ ෂැම්පූ එකක්. ඉතින් මේකේ තියෙන සමහර preservating effect තමයි mild dicyl glycoside, disodium laureth, sulfosuccinate කියන සංයෝග. සංයෝග ගොඩාක් හොඳ වෙනවා ඔයාගේ daily use එකට. ඔයා දිනපතා නාන කෙනෙක් නම් ඔයාට දිනපතා ෂැම්පූ පාවිච්චි කිරීමට අවශ්‍ය කෙනෙක් නම් ඉතින් මේ සංයෝග ගොඩාක් හොඳයි ඔයාගේ daily use එකට. ඒ වගේම මේ ෂැම්පූ එක ගොඩාක් හොඳ pH balance වගේම මේක ඔයාගේ ස්කැල්ප් එකේ barriers repair කරන්නත් උදව් වෙන જાතිය ෂැම්පූ. ඒකේ තියෙන harsh effectance අඩු හින්දා ඒ වගේම මේක හොඳ ෂැම්පූ එකක් හින්දා මේක පාවිච්චි කරද්දී වැඩිපුර පෙන එන්නේ නැහැ. ඔයා ගොඩාක් හොඳ ෂැම්පූ එකකින් පෙන ගොඩක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ L'Oreal Paris එකේ එන Hyaluron Moisture shampoo එක ගැන. ඉතින් මේකට මම දෙනවා 8.5 out of 10. ඉතින් මේකලා තියෙනවා hyaluronic acid, argan oil, coconut oil, glycerin වගේ දේවල්. ඉතින් මේ දෙයක් නම් frizzy hair එකක් නම් damage hair එකක් නම් ඒ වගේම ගොඩක් dry වෙන hair එකක් නම් ඉතින් මේක ගොඩාක් හොඳයි. ඔයාගේ hair එකේ moisture content එක පරිස්සම් කරගන්න වගේම ඔයාගේ moisture content එක boost කරන්නත්. හැබැයි මේක තියෙන සමහර artificial colouring preservation වගේම ඒකේ තියෙන fragrance එකත් ඔයාගේ scalp එක irritate කරන්න බලපානවා. ඒ වගේම මේකේ තියෙන salicylic acid එකෙන් ඔයාගේ scalp එකට exfoliation effect එක පිරිසිදු කරන්න ඕන නම් වෙනම scalp scrub එකක් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේක ඔයා එක දිගට පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ අපි daily use වගේ දේවල් වලට මේක සුදුසු නැහැ. මොකද මේක daily use කරද්දී ඔයාගේ scalp එක ඒ වගේම කොන්නේ dry වෙන්න බලන. දැන් අපි ඊළඟට කතා කරන්නේ ගොඩාක් famous shampoo එකක් ගැන. ඒ Sunsilk brand කියන thick and long hair shampoo එක ගැන. ඉතින් මේ shampoo එකේ අඩංගු වෙලා තියෙනවා panthenol. ඒ vitamin B5 concept එකේ එන shampoo එකක්. ඉතින් මේ shampoo එක ගොඩාක් ඔයාගේ hair එක straight කරපු කෙනෙක් නම් ඒ වගේම ඔයාලට තියෙන straight hair එකක් නම් මේ straight එක retain කරගන්න. ඒ වගේම ගොඩක් hydration වලටත් මේක උදව් වෙනවා. හැබැයි මම මේ shampoo එකට දෙන්නේ 6.5 out of 10. ඇයි මේක තියෙනවා මේ hydrolyzed keratin. මේ hydrolyzed keratin වලින් ඔයාගේ scalp එකේ damage එකක් මොකක් හරි තියෙනවා නම් ඒක repair කරන්න උදව් වෙනවා. හැබැයි මේකේ අර මං කලින් කිව්වා වගේ DMDM hydrantonin කියන සංඝටකයේ තියෙන හින්දා ඔයාගේ scalp එක sensitive එකක් නම් ඒක irritate වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන dry නොවන hair එකක් නම් හැබැයි මේක පාවිච්චි කළා ඔයාගේ hair එක dry වෙන්නත් පුළුවන්. මේකේ ඒ වගේම තියෙන methyl isothianol වගේම methyl chloro isothiazanol කියන සංයෝග හින්දා ඔයාගේ ස්කැල්ප් එක සෙන්සිටිව් නම් අනිවාර්යයෙන්ම ඒක ඉරිටේට් වෙන්න. ඊට පස්සේ මේ ෂැම්පූ එක පාවිච්චි කරාම ඔයාගේ ස්කැල්ප් එකට ඉචින් වගේ දේවල් කියන්නේ ඔයාගේ ස්කැල්ප් එක කසන්න පටන් ගන්නවා. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට කතා කරන්න යන්නේ ඒ වගේම ඇන්ටි ඩැන්ඩ්‍රෆ් වලට ගොඩක් උදව් වෙන ෆේමස් ෂැම්පූ එකක් ගැන. ඒක තමයි Clinical Plus ෂැම්පූ එක. ඉතින් මේකත් මම ලබා දෙන්නේ 6.5 out of 10. කියන රෑන්ක් එක තමයි. අයි මම ඒ රෑන්ක් එක ලබා දෙන්නේ. මේකේ තියෙන හොඳ දේවල් තමයි මේකේ milk protein තියෙනවා, niacinamide තියෙනවා, vitamin A derivatives තියෙනවා. ඒ හැම එකම hair එක repair කරන්න. ඒ වගේම hairs වල මොනවා හරි barriers තියෙනවා නම් මේ barriers repair කරන්නත් මෙන්න මේක උදව් වෙනවා. හැබැයි මේකේ අර මම කිව්වා වගේ ඒක DM hydrangenone. ඉතින් මේක හින්දා ඔයාගේ scalp එක irritate වෙන්නත් පුළුවන්. ඒ වගේම scalp එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ වැඩි වෙන්නත් පුළුවන්. හරි. ඒ වගේම මේකේ ලිනනෝල් කියන සංයෝගයේ හින්දා ඒකට අමුතු සුවඳක් ඇඩ් වෙනවා වගේම ඒකත් හින්දා පස්සේ ඔයාගේ ස්කැල්ප් එක dry වෙනවා වගේම ඔයාගේ hairs පවා dry වෙන්න පුළුවන්. හරි. ඊළඟට මම කතා කරන්න යන්නේ ගොඩක් ගැන. ඒක තමයි Bioderma Nog Purity කියන මේ ෂැම්පූ එක ගැන. ඉතින් මම ඒකට ලබා දෙනවා 9 out of 10. ඉතින් මේ ෂැම්පූ එක ගොඩක් හොඳ එකක් වගේම මේක non detergent ෂැම්පූ එකක්.
ඒ වගේම මේකේ පැරබන් අඩංගු වෙන්නේ නැහැ. ෆේට් ෆ්‍රී. ඒ වගේම මේකේ SLS ෆ්‍රී සංයෝගයක් තමයි මේකේ. ඉතින් මේකේ මේ අඩංගු වෙනවා පැන්තනෝල්, විටමින් B කියන දේවල්. ඉතින් මේ දේවල් ඔයාගේ ස්කැල්ප් එකේ බැරියර් එක මේන්ටේන් කරන්න වගේම මේකේ තව අඩංගු වෙන සංයෝගයක් තමයි growth probiotic complex එක. ඉතින් මේ probiotic complex එකෙන් ඔයාගේ ස්කැල්ප් එකේ තියෙන මයික්‍රෝම් එහෙම නැත්නම් ඔයාගේ ස්කැල්ප් එකේ තියෙන ඒවල තියෙන තනුම් එකක මේ හැම එකම සපෝට් එකක් දෙනවා. අපේ ස්කැල්ප් එක හැදිලා තියෙන දේවල් වලට අපි නියුට්‍රිෂන් ලබා දුන්නාම තමයි මෙන්න මේක වැඩිපුර දියුණු වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට කොණ්ඩේ දිග කරගන්න උවමනාවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ස්කැල්ප් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සංඝටක බලලා ඕනේ ඔය ෂැම්පූ එකක් පාවිච්චි කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ෂැම්පූ එකක් අපේ කොණ්ඩේ පවතින්නේ විනාඩි 2-3ක් අතර තියෙන කාලයක්. ඉතින් මේ කාලය ඇතුළත ඔයා මොනවා පාවිච්චි කළත් මේකේ තියෙන සංඝටක වලින් විතරක් ඔයාගේ ස්කින් කන්සර්න් එකට එහෙම නැත්නම් ඔයාගේ ස්කැල්ප් හෙල්ත් එකට බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන හාෂ් සංඝටක මේවා ගොඩක් බලපාන්න පුළුවන්. ඒ වගේම ඔයාට මොකක් හරි කොණ්ඩේ ගැලවී යාමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඩැන්ඩ්‍රොෆ් වගේ ගොඩක් ඩැන්ඩ්‍රොෆ් තියෙනවා නම් කියන්නේ කොච්චර කළත් හොඳ වෙන්නේ නැති ඉස්සරි වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර වෙලාවට ඒකට හේතුව එදිනදා ජීවන රටාව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකට හේතුව ඇඟ ඇතුලේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට අදාළ විසඳුම් ලබා ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ. එහෙම නැතුව ෂැම්පූ වලින් විතරක් ට්‍රීට්මන්ට් එකක් එහෙම නැත්නම් ඔයාට හෙල්දි හෙයාර් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ෂැම්පූ එකක් තෝරගනිද්දී මේ දේවල් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා ඊළඟ දවසෙත් වැදගත් වීඩියෝ එකක් අරගෙන මම